සන්ධ්‍යාවක් හැමදෙනාට මුලාසුනේ අවසරයි සහෝදර මාධ්‍යවේදීන්ගෙන් අවසරයි මුලින්ම සුබ පැතුම් ලලිත් ලස්සන වැඩක් ලෝක අවුරුදු කුමරා කුමර කියන්නේ අවුරුදු කුමරා කුමර කියන එක අපිට හරිම පොදු දෙයක් නමුත් ලෝක අවුරුදු කුමරා කුමර කියන්නේ විශේෂ අදහසක් ඒ අදහසටම මම මුලින්ම මගේ ගෞරවය පුදනවා මේ හරහා ලලිත් මට මුලින්ම ආරාධනා කරනකොට ලෝක අවුරුදු කුමරා කුමරී තරගයේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය හැටියට කටයුතු කරන්න කියලා මම මුලින්ම තමයි ලලිත් අපි කොහොමද මේක කරන්නේ කියලා. එතකොට ලලිත් මට කිව්ව මුල්ම දේ මට විශ්වාසයක් ආවා ඒ තමයි අපිට ඕනේ අපේ රටේ සංස්කෘතිය අපේ රටේ සුන්දරත්වය අපේ රටේ කඩවසම්බන්ධය ලෝකෙ ඉස්සරහ පෙන්නන්න. ඉතින් ලෝකෙ හැමතැනම ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කරන ගෞරවනීය ආරාධනාව සුන්දර ආරාධනාව. ඒ දිනන උන් ඉන්න රටින් දිනන අපේ ලංකාවට ඇවිල්ලා ලංකාව ගැන දැනගන්න අලුත් පරම්පරාවකට ලංකාව ගැන දැනගන්න ඒ වගේම මේ පරම්පරාවේ ඉන්න සියලුම උන්ගේ යාළුවන් මිත්‍රයන් හැම දෙනාටම ලංකාව ගැන කියන්නේ මේක අවස්ථාවක් වෙනවා. ඉතින් ඔහු අර එක ගලෙන් කුරුළු දෙන්නෙක් අල්ලනවා වගේ ඔහු තරගයක් පවත්වන අපේ සුන්දරත්වයේ ලෝකෙට කියනවා වගේම විශේෂයෙන්ම අපේ රට විදේශ ලෝකයට ආකර්ෂණීය ලෙස පෙන්වනවා. මම හිතන්නේ පැජන්ට් එකක් තියෙනකොට අපි විශ්වාස කරනවා අපි දැන් මම වර්ල්ඩ් තරගාවලිය කරනවා ඒ වගේ බියුටි පැජන්ට් එකක් කියනකොට හැම කෙනාගේම ආකර්ෂණය දැන්ට එනවා. ඉතින් අවුරුදු කුමරා කුමරී හරහා මම හිතන්නේ ලෝකයේම ආකර්ෂණයක් ලංකාව වෙත මේ පැජන්ට් එක නිසාම ඒ විශ්වාසය මන් තුලක් තියෙනවා. ඉතින් මම හිතන්නේ දේශපාලන කාර්යයක් නෙවෙයි ලලිත් මේ කරට අරගෙන තියෙන්නේ ලෝක අවුරුදු කුමරා කියන ලෝක තරගාවලිය පවත්වනවා කියන එක ලේසි නෑ. මම හිතන්නේ ඒකේ මූලිකම දැඩිම අවබෝධානය යොමු වේ යුත්තේ ඒකුණම් කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ කියන එක. ලෝකව රටවල් 12කින් 17කින් පළවෙනි වතාවට එනවා. ඒකුණම් ඇවිල්ලා ඒකුණම් තියාගන්න හැම කටයුත්තක්ම කරන්න කොච්චර වේදමක් අපිට දරන්න වෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ සිල්මන් ග්‍රෑන්ඩ් හෝටලයේ මෙතනට ඇවිල්ලා මේ කරන කර්තව්‍ය ඇත්තටම මේ සත්කාරය හරිම ගෞරවණීයයි. ගොඩක් අගය කරනවා. ඒක මම හිතන්නේ ලලිත් ලොකු ශක්තියක් මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම තමයි ડોક્ટર අරෝෂ ඔහුගේ දැනුම මම හිතන්නේ මේ සම්පූර්ණ මේ තරගාවලිය පුරාම ඔහුගේ අධීක්ෂණය ඔහුගේ දැනුම ලොකු ශක්තියක් වෙයි ලලිත්. ඒ වගේම තමයි ලක්ෂී ලංකාවේ ශ්‍රී ලංකාවේ අවුරුදු කුමරා කුමරී ශ්‍රී ලංකන් ඕගනයිසර් ඒ වගේම ලක්ෂානි ඒ වගේම රුක්මාන් තමයි මම හිතන්නේ වර්ල්ඩ් පැජන්ට් එක කොරියෝග්‍රාෆ් කරන්නේ. ඉතින් මේ කර්තව්‍ය දේශින් පහසු දේවල් නෙවෙයි මේ කරන්නේ. ඉතින් හැමදෙනාටම සුබ පතනවා. හොඳින් කරන්න මේ අපේ මුල් වෑයම ලලිත්ගේ මුල් වෑයම ඒක නර්මල තමයි මම හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට අපි විශ්වාස කරනවා අඩු ගන්න රටවල් 25ක් 30ක් අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. ඉතින් ලස්සන අපේ රට තවත් ලස්සන කරන්න ලස්සන තරංගාවලියකින් අපේ සංස්කෘතිය ලෝකෙට පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව ලස්සනටම කරන්න කියලා මගේ උණුසුම සුබ පැතුම් මම කරනවා. ආයුබෝවන් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට
මොකද ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම කියලා මම ආමන්ත්‍රණය කරන්නේ මේක ශ්‍රී ලාංකික වගේම අපේ ලෝකය දිනන්න ලෝකය වෙනුවෙන් අපේ දරුවන්ගේ හැකියාවන් පෙන්වන්න කරන තරඟාවලියක්. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පිළිගන්නවා අපේ හෙඩ් ටේබල් එකේ ඉන්න සියලුම ආරතම් මුත්තන් අපේ මේ දැවැන්ත කාර්යය සාර්ථක කර ගැනීමට පිටිපස්සෙන් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම අපේ මාධ්‍ය සභාවේ අපේ මේ හැමදේම අපේ එළියට අරන් යන්න පුළුවන් අපේ ජනමාධ්‍යවේදී සියලු දෙනාටම මේ පාටිකල් කරන සියලු දෙනාගෙන් අවසරයි. මේ වැඩේ සාර්ථක කර ගැනීමට ඔබතුමාලා දෙන දායකත්වය මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඉස්සරහම ගෞරවපූර්වකව පිළිගන්නවා මේ වැඩේ සාර්ථක කර ගැනීමට ඔබලා අපස්සම එකතු වීම පිළිබඳව. මම හැඳින්වීමක් කරන්නම් වර්ල්ඩ් අවුරුදු කුමරා කුමරිය කන්සෙප්ට් එක ගැන. මොකක්ද මේකෙන් වෙන්නේ? මේකේ මොකක්ද අපේ අරමුණ කියලා මම මුලින්ම හැඳින්වීමක් කරන්නම්. ඉතින් ලෝකයේ තිබෙන රටවල් 12ක් සමග අපේ ශ්‍රී ලාංකීය අභිමානීය සංස්කෘතිය කලාව එක්ක අපි අවුරුදු කුමරා කුමර තරගයක් ප්‍රථම වතාවට තමයි ලංකාවෙන් මේක ඕගනයිස් වෙන්නේ. ඉතින් මම ලෝකයේ ගොඩක් දරුවන් එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් මම දැකලා තියෙනවා අපේ දුවා දරුවන්ගේ හැකියාව, ඔවුන්ගේ දක්ෂතාවය, ඔවුන්ගේ දැනුම් මට්ටම. ඉතින් සමහර දුවා දරුවන් ඉන්නවා අද වෙනකොට ජීවිතේට එකපාරක්වත් ලංකාවට ඇවිල්ලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ලංකාව ගැන ලොකු චිත්‍රයක් මවාගෙන ඉන්නවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ලොකු දැනුමක් තියෙනවා ලංකාවට ලැබෙන්න ඕනි සහ ලංකාවට ලැබිය යුතු. ඉතින් ඒගොල්ලන්ට අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ ආගම දහම ගැන උගන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි අපේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක තියෙන අපේ අවුරුදු කුමරා කුමරිය තරගය සහ කල්චර් එක. මොකද ලෝකේ අපිට විතරයි මේ වගේ කල්චර් එකක් තියෙන්නේ, මේ වගේ සංස්කෘතියක් තියෙන්නේ ලෝකෙට පෙන්වන්න පුළුවන්. ඉතින් ලෝකෙ වටේම අපේ දුවා දරුවන් මේක රටේ විසිරලා ඉන්නවා. ඉතින් ශ්‍රී ලාංකීය අවුරුදු කුමරා කුමරිය කියන්නේ සිංහල ජාතියට පමණක් සංවිධානය වූ තරගයක් නෙමෙයි. මේක සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකීය භාවය තියෙන ඕනම දුවා දරුවෙකුට ඕනම රටක ඉඳලා මේ තරඟාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ තරඟාවලිය දැන් වෙනකොටත් රටවල් 12ක් ඇතුළත සංවිධානය වෙනවා. අපි මේකේ සියලුම දේවල් කරන්නේ ශ්‍රී ලාංකීය අපේ දේශීයත්වය, අපේ සියලු දේම ටුවරිසම් මේකෙන් එළියට අරන් යන්න පුළුවන් විදිහට තමයි සියලුම කටයුතු සාර්ථක කරගෙන අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් වෙනකොටත් රටවල් 12ක් අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකට පළවෙනි ඔඩිෂන්ස් පටන් අරන් තියෙනවා. ඊට පස්සේ අපි හැම රටකින්ම දිනන දුවා දරුවන් දෙදෙනා අපි ලංකාවට ගෙනල්ලා රටවල් 12ෙම වර්ල්ඩ් අවුරුදු කුමරා කුමරිය ෆිනාල් එකක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි මේක සූදානම් කරනකොට ඒ රටවල් 12න් ඉන්න දුවා දරුවන් ලංකාවට එනවා සමගම ලෝකයේම ආකර්ෂණීය අපේ රටට බලපාන්න පටන් ගන්නවා. ලෝකෙ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපි ගැන ලොකු අවධානයක් දෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ සංස්කෘතිය, අපේ කල්චර් එක අපිට මේ හරහා ලෝකෙට පෙන්වන්න පුළුවන්. අපේ ට්‍රැඩිෂනල් එක කියන්නේ මොකද්ද? අපේ කොස්ටියුම් එක කියන්නේ මොකද්ද? අපේ අභිමානය මොකද්ද කියලා අපි දුවා දරුවන්ට පෙන්වන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ ඒ වගේම තමයි නිකම්ම අවුරුදු කුමරා කුමරිය තරගයක් නෙමෙයි. මේක අපේ ශ්‍රී ලාංකීය අවුරුදු කුමරා කුමරිය තරගයක්. මේකේ වින් කරන්න ලස්සන විතරක් අපි බලන්නේ නැහැ. මේකේ තියෙන දක්ෂතාවය, ඒගොල්ලන්ට තියෙන නොලෙජ් එක, ඒගොල්ලන්ගේ තියෙන හැකියාව, ඒගොල්ලන්ට අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ කුමක්ද කියන දේ සියලුම දේවල් බලලා තමයි අවසානයේ මේකේ කවුරුන් හෝ ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ ජයග්‍රහණය කරන කෙනාට අපේ රට වෙනුවෙන් කරන්න අපි විශාල සේවාවන් පිරිසක් අපි එයාට හදලා තියෙනවා. ඒ වගේම රටවල් 12කින් එන දුවා දරුවන්, අති දක්ෂ දුවා දරුවන්. ඉතින් ඒගොල්ලන් හරහා අපේ රටට ලොකු ආර්ථිකීය වශයෙන් අපිට ලොකු වැඩ පිළිවෙලක් ඉදිරියට කරන්න පුළුවන්. ඒ දේවල් එක තමයි වර්ල්ඩ් අවුරුදු කුමරා කුමරිය අපේ කන්සෙප්ට් එක ඉදිරිපත් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නිරාන් අසංක ඉන්ටර්නැෂනල් ඕගනයිසර්. ඉතින් මේ වෙලාවෙත් ඔහු ඉතාලි රාජ්‍යයේ තමයි ඉන්නේ සියලුම වැඩ කටයුතු කරන ගමන්. ඉතින් ඔහු මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ඔහු මේක පිටිපස්සින් නැත් දැවන්ත ශක්තියක්. ඉතින් මේ තරඟය මම හිතනවා ලංකාවේ ලෝකෙටම පළමු අත්දැකීම. මේක අපේ කලාව ඉස්සරහට යන්න පුළුවන් ලොකු අත්දැකීමක් වෙයි. ඉතින් හැමදෙනාටම ආරාධනා කරනවා, හැමදෙනාටම කියනවා අපිට මේකට හෙල්ප් කරන්න. මේක ලොකු වැඩක්. මේක ශ්‍රී ලංකාව කියන නම ලෝකෙ ඉදිරියේ තියන්න පුළුවන් ලොකු